කමිචිවා. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ගොඩක් ළමයිට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ JLPT විභාගයයි NET විභාගයයි අතර තියෙන වෙනස සහ ඔයාලට තෝරා ගන්න සුදුසු විභාගය මොකක්ද කියන එක. එතකොට මුලින්ම JLPT විභාගය ගැන මම කතා කරන්නම්. JLPT විභාගය කියන්නේ ළමයි ජපන් භාෂා ප්‍රවීණතා විභාගය. එතකොට ජපන් භාෂා ප්‍රවීණතා විභාගය නිසා හඳුන්වන මේ JLPT විභාගය ඉතාමත්ම ස්ටෑන්ඩඩ් විදිහට තියෙන විභාගයක් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට ඔයා කල්ැතුව ජපන් යන්න ලෑස්ති වෙන කෙනෙක් නම් ඔයාලට මේ විභාගේ ඉතාමත්ම සුදුසුයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට කල්ැතුව ඔයා සැලසුම් කරලා තියෙන කෙනෙක් නම් ඔයාලට මේ විභාගය ලිවීම ඉතාමත්ම සුදුසුයි කියලා මම හිතනවා. ඒ වගේම මේ විභාගේ තියෙන්නේ හැබැයි අවුරුද්දකට දෙපාරක්. ඒ කියන්නේ ජූලි සහ දෙසැම්බර් මාසවලදී තමයි මේ විභාගේ තියෙන්නේ. එතකොට මේ විභාගයට අයදුම් කරන විදිහ ඒ විස්තර JLPT වෙබ්සයිට් එකේ සඳහන් වෙනවා. ඒ වෙබ්සයිට් එකේ දිනවලට අනුව අපිට මෙම විභාගයට අයදුම් කිරීම කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හැකි ඉක්මනින්ම මේ විභාගයට අයදුම් කරන්න ඕනේ. නැත්තම් ඒ සමහර අවස්ථාවල සීමිත ප්‍රමාණයක් ගන්න නිසා අපි අයදුම් කරන්න පරක් වුණොත් අපේට විභාගය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් විභාගයට අයදුම් කරන්න. ජූලි සහ දෙසැම්බර් මාසවල තමයි මේ විභාගය තියෙන්නේ. එතකොට මේ විභාගය විවිධ විභාග මධ්‍යස්ථාන කිහිපයකම තියෙන. උදාහරණයක් විදිහට දැන් මේ විභාගය ගත්තොත් මේ විභාගයේ මට්ටම් 5ක් තියෙනවා. ඒ කියන්නේ N5, N4, N3, N2, N1. N5 විභාගය තමයි මූලික ආරම්භක විභාගය. එතනින් අපිට ජපන් භාෂාව ප්‍රගුණ කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඇඩ්වාන්ස්ම ලෙවල් එකේ N1 විභාගය. එතකොට මේ විභාගවලදී අර N5 විභාගයට ඒ කියන්නේ මුලම ලෙවල් එකට ඉන්න පිරිස වැඩි නිසා විවිධ තැන්වල විභාග මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙන අවස්ථා තියෙනවා. එතකොට ඒවා කිසිම ගැටලුවක් නැහැ. අපේ ඇඩ්මිෂන් එකේ ඒ හැම දෙයක්ම සඳහන් වෙන නිසා කිසිම ගැටලුවකින් තොරව අපිට මේ තොරතුරු හැම එකක්ම දැනගන්න පුළුවන්. එතකොට මේ විභාගයේ අන්තර්ගතය ගැන කතා කරොත් අපිට භාෂා දැනුම, වචන භාවිතය, කියවීම පිළිබඳ අවබෝධය, වන්දීමේ හැකියාව වගේ කරුණු කාරණා කිහිපයක්ම මේ විභාගයේදී අපේ තුලින් පරීක්ෂාවට ලක් කරනවා. එතකොට මේ JLPT විභාගවල කිසිම වෙලාවක කිසිම දෙයක් ලියන්න එන්නේ නැහැ. ඔක්කොම උත්තර MCQ විදිහට අපිට උත්තර පැන්සලෙන් මාක් කරන්න තමයි එන්නේ. කියන්නේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලිවීමක්, අතින් ලිවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒව තමයි මේ JLPT විභාගයේ ගැන තියෙන මූලිකම දේවල්. ඊට අමතරව මේකේ ප්‍රතිඵල එන්න පොඩ්ඩක් මාස දෙක තුනක් වගේ ගත වෙනවා JLPT විභාගවල ප්‍රතිඵල නිකුත් වෙන්න. එතකොට ප්‍රතිඵල නිකුත් වෙලා අපිට ලැබෙන සහතිකයේ තමයි ඉතාමත්ම වටින්නේ මේ JLPT විභාගයේ සහතික පත්‍රය අපිට ජීවිත කාලය පුරාවටම භාවිතා කරන්න පුළුවන් වීම මේකේ තියෙන ලොකු වටිනාකමක් විදිහට දකින්න පුළුවන්. ඒ කියන්නේ සමහර විභාග තියෙනවා එහෙම භාවිතා කරන්න බැරි සහතික පත්‍ර. ඒ වගේ නෙමෙයි මේ JLPT විභාගයේ සහතික පත්‍රය අපිට ජීවිත කාලය තුලවටම භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ විභාගයේ සුදුසු වන්නේ දැන් ඔයා ජපානයේ අධ්‍යාපනය ලබනවා නම් ජපානයේ එතකොට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙනවා නම් ජපානයේ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ඕනිම කෙනෙක්ට සුදුසු ඉතාමත්ම සුදුසු විභාගයක් විදිහට JLPT විභාගය සඳහන් කරන්න පුළුවන්. එතකොට ඔයාලට කාලය තියෙනවා නම් JLPT විභාගය කරොත් හොඳයි කියන අදහස තමයි මම ඔයාලට දෙන්නේ.
ඊළඟට නැට් කියන විභාගය ගැන මම පැහැදිලි කරන්නම්. අපි මේක නැට් ටෙස්ට් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට නැට් එක්සෑම් එකෙත් සියලුම විභාග විස්තර, මේවා තියෙන දවස්, අයදුම් කරන ආකාරය වගේ විස්තර සෑම දෙයක්ම නැට් වෙබ්සයිට් එකේ සඳහන් වෙනවා. එතකොට මේ නැට් විභාගය ගත්තොත් JLPTත් එක්ක සංසන්දනය කරනකොට නැට් කියන විභාගය අවුරුද්දකට කිහිප වතාවක්ම තියෙනවා. එතකොට අපිට හදිස්සියේ ජපන් යන්න අවශ්‍ය නම් ඒ වගේම කෙටි කාලයකින් විභාගයේ සමත් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වගේ ජපන් යන්න වැඩි කාලයක් නැහැ ඉක්මනින්ම මේ විභාගය අපිට පාස් වෙන්න ඕනේ. පාස් වෙලා සහතිකය අවශ්‍යයි. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ නැට් විභාගය කරලා සමත් වෙන්න පුළුවන්. එතකොට මේක අර අවුරුද්දකට කිහිප වතාවක්ම තියෙන නිසා ඒක අපිට එක පහසුවක් වෙනවා. අනිත් දේ තමයි මේකේ ප්‍රතිඵල නිකුත් වෙන්න මාස ගණන් යන්නේ නැහැ. සති දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළත අපි අතට අපේ ප්‍රතිඵලය බලා ගන්න පුළුවන්. එතකොට මේක අයදුම් කරන ආකාරය ඒ හැම දෙයක්ම කලින් සටහන් කරපු විදිහටම JLPT වගේම මේ සයිට් එකේ සඳහන් වෙනවා. ඒ අනුව අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම යාළගේ දුරකථන අංක තියෙනවා. අපිට ගැටලු තියෙනවා නම් ඒවා විමසීමක් කරන්නත් පුළුවන්. එතකොට මේකේ අන්තර්ගතය ගැන කතා කරොත් අර වගේම JLPT වගේම ඒ හා සමානවම වගේ යනවා. ඒ කියන්නේ භාෂා දැනුම, වචන අවබෝධය, එතකොට අපේ කියවීමේ හැකියාව, කියවලා කොහොමද තේරුම් ගැනීමේ හැකියාව බලනවා. එතකොට සවන් දීමේ හැකියාව බලනවා. එතකොට මෙන්න මේ හැම දෙයක්මත් නැට් විභාගයේදී, නැට් ටෙස්ට් එකේදී අපි තුලින් පරීක්ෂාවට ලක් කරනවා. එතකොට අර මං කලින් කිව්වා වගේම මේ විභාගය අපිට කෙටි කාලයකින් අයදුම් කරන ළඟම තියෙන විභාගයකට අයදුම් කළා ඉතාමත්ම කෙටි කාලයකින් එක්සෑම් ලියන්න පුළුවන්. හදිස්සියේ ජපන් යන අයට තමයි මේ විභාගය සුදුසු වෙන්නේ. හදිස්සියේ ජපන් යන කාලේ තරම් නැති හදිස්සි අවස්ථා, හදිස්සියේ රැකියාවකට යන අය, කෙටි කාලයක් තුළදී විභාගයේ සමත් විය යුතු අය මේ විභාගය කරාට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක ලංකාව තුල තියෙන විභාගයක් විදිහට සැලකන්න පුළුවන්. හරි. එතකොට ඕව තමයි JLPT සහ NET විභාගය අතර තිබෙන වෙනස්කම්. එතකොට තව දුරටත් ඔයාලට අවබෝධයක් එන්නේ නැති ඔයාලා කරන්න ඕනේ මොන විභාගයේද කියලා කළොත් හොඳ මොන විභාගයේද කියලා පොඩි අදහසක් ගන්න මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.